සුබදවසක් අන්න ඉතින් මේ මිලොස් මගේ YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝ එකක් තාලා බලන්න නැති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් අපි බලමු අද මම මොනවද කරන්නේ කියලා. අද මම හිතන්නේ ඉන්නේ vlogs ටික ඔක්කොම කපලා ඉවර කර ගන්නවා කියලා. ඉතින් ඔයාලට පෙන්නන්නම් මම අද මේ අඳන් ඉන්න ඇඳුම. ඒකත් මම අහපු එකක්. මේක මම හිතන්නේ ෂෝට් වීඩියෝ එකකින් ඔයාලා දකින්න නැති ඔයාලා. ඉතින් මම දැන් ටිකක් කිට්ටු වෙලා ඒක නිසා ටිකක් ඒක මට අද ලස්සනයි. ඉතින් මම හිතුවා ඒකේ ඔයාලට චුට්ටක් පෙන්නනවා කියලා. ඉතින් මේ තියන්නේ ඒ ලස්සන ගවුම. ඉතින් මේක මම ඇහුවේ විස්කෝස් මැටීරියල් එකකින්. සමා වෙන මට තාම සනීප නැහැ. ඉතින් මේ තියන්නේ ඒ ලස්සන ෆ්‍රොක් එක. ඉතින් මේකට ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම මගේ දවසේ වැඩ ටික පටන් ගන්න යන්නේ. ඔන්න ඉතින් ළමයි වැඩ ටික පටන් ගත්තා. මේක තමයි මුලින්ම ගත්තේ. රටේ ඉන්න අක්කි කෙනෙක් තමයි මේ ඕඩර් එක දැම්මේ. සාරි ජැකට් එකක් මහලා, සාරි එකේ ප්ලීට් තියලා මහලා එවන්න කියලා ලස්සන සාරි එකක් ළමයි. බතික්. ඉතින් මේ කළු පාටට තියෙන්නේ ජැකට් පීස් එක. ඉතින් ඔන්න ජැකට් එක කොටස් කිහිපයක් කපලා ඉවරයි. ඉස්සරහා පළුවේ ඊට පස්සේ පිටිපස්ස සහ පළුව කපන්න ඕනේ. හරිම ආසාවෙන් කරන්නේ. මම මෙච්චර ඉක්මනට මෙහෙම ඕඩර් එකක් කරාමයි. අපි බලමු මේක මහලා කොහොමද කියලා. ඔන්න ඉතින් ළමයි සාරි එකේ වැඩ ඉවර කරා. ඇත්තටම මාරම ලස්සනට ආවා. බලන්නේ සාරි එක මාරම ලස්සනයි. ඒ කියන්නේ මේකේ අමුතු ලුක් එකක් තියෙනවා ළමයි. බතික් සාරි එකක් මේ විදිහට ෆ්ලීට් තියලා ෆ්ලීට් සෙට් කරලා තමයි මහලා තියෙන්නේ. ඉතින් ලයිනින් එකකුත් දාලා දෙනවා. ඇත්තටම මාරම ගතියකට තියෙනවා. බලන්නේ සාරි එක. ඇත්තටම හරිම ලස්සනයි. ලංකාවේ බතික් කියන්නේ ඉතින් ආය ඒක වෙන කවුරුත් කරන්නේ නැහැ. ඇත්තටම මාරම ලස්සනයි. මටත් හරි සතුටුයි. මේ අක්කි සාරි එක නම් මගෙන් නෙමෙයි ඕඩර් කරේ. හැබැයි සාරි එක අක්කි මට එව්වා. ඉතින් මාරම ලස්සනට තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ඕඩර් එක මම ඉවර කරේ. ඔන්න ඉතින් ඔයාලටත් පුළුවන් සාරි එකක් මගෙන් හදාගන්න. ඉතින් අපි බලමු. ඊට පස්සේ මම টොප් එකක් තියෙනවා ඉවර කරන්න ඕනේ. ඒක ඉවර කරන්න බැරි වුණා. මොකක් හරි එකකින් පහ වෙනවා. හැබැයි මම ඒ නංගිට පොරොන්දුනා මෙන්න මේ টොප් එක තමයි ඉවර කරන්න යන්නේ. ඒකත් වෙනස්ම ඩිසයින් එකක් වෙයි. අපි බලමු කොහොමද මම ඒක දැන් ඉවර කරන්න කියලා. ඒත් එක්කම ඔයාලට පෙන්වන්න ඕනේ මෙන්න අහපව් රෙදි කන්දක් එකතු වුණා. මොකද ලෝක ළමා දිනය තියෙනවානේ. ඉතින් ළමා දිනේට ඔන්න අහපව් රෙදි ගොඩාක් එකතු වුණා. මේ ටික ඔක්කොම දැන් ඉවර කරන්න වෙනවා. වැඩි කාලෙකුත් නැහැ. ඉක්මනට අපි ඒ ටික ඉවර කරමු. එහෙනම් ඉතින් රැඳිලා ඉන්න. අපි බලමු මේ টොප් එක කොහොමද එන්නේ කියලා. ඒ টොප් එකයි වැඩ ඉවර කරා මේ විදිහට. මේක ෆ්‍රොක් එකක් වගේ ඉතින් පේන්නේ. මේක টොප් එකක්. මේ විදිහට අත ඇවිල්ලා මෙන්න මේ වගේ V shape එකක් ඇවිල්ලා මෙහෙම මෙතනින් මෙහෙම කර්ව් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට ඒ ෆ්‍රොක් එකේ වැඩ ඉවර කරා. ඉතින් අද ආදායම ගැන කියන්න ඕනේ. මම සාරි එකක් මෙතනින් තිබ්බා. අද ආදායම ගොඩක් හොඳයි. මොකද ඇත්තටම මෙන්න මේ වගේ මුදලක් මට හම්බුණා. එතකොට ඔයාලා හිතන්න මෙතන රුපියල් 5000කටත් වඩා මුදලක් හම්බුණා. ඉතින් එතකොට ඇත්තටම ගොඩාක් සතුටුයි. එහෙම හම්බුණාම ඇත්තටම රජේ ජොබ් එකක් කරලවත් මෙහෙම හොයන්න බෑ. දවසට 5000ක් කොහෙවත් ගෙවන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් 6000 ගාණක් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි මේ ඔක්කොම ගත්තේ මගේ මහන්සියෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් මට කියන්න ඕනේ ඒකයි. ඔයාලටත් පුළුවන් මේ වගේ හොඳ ආදායමක් දවසට ගන්න. ඉතින් ඔයාලා හිතන්න මේ වගේ හැමදාම එමන් නැත්තම් දවස් 10ක් මේ වගේ ආදායමක් ගත්තත් මාසෙට හොඳටම ඇද්දි. ඒතකොට රුපියල් 60000ක වගේ මුදලක් අපිට එනවා. ඉතින් මේ ඔක්කොම මගේ ලාභේ. මේක මම තවත් වැඩකට යොදවලා තියෙනවා. මේ දවස් ටිකේ මම පෑන්ටිස් වගේක් මහගෙන යනවා. ඉතින් ඒකට යොදවලා තියෙනවා. මේ මුදලත් ඒකට තමයි යොදවන්නේ. මොකද අද පෑන්ටිස් වලට ඕඩර්ස් ගොඩක් ආවා. ඉතින් ඒ ඕඩර්ස් ටික ලියන්නත් ඕනේ.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවලා ඉවර වුණේ. එහෙනම් ඉතින් අපි අලුත් vlog එකකින් හම්බ වෙමු. මේ දවස් ටිකේ නම් පුංචි vlogs තමයි ඔයාලට අරන් එන්න වෙන්නේ. මොකද මේ පේනවනේ රෙදි ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් මම මෙතනින් තෝරලා ගන්නවා අනිවාර්යයෙන්ම මහන්න ඕනි සෙට් එක. මොකද දැන් මෙන්න මේක টොප් එකක් මහන්නත් ආවා. මේක නම් අනිවාර්යයෙන්ම මහන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක මහන්න ඕනේ. එතකොට මෙන්න මේ සෙට් එක අනිවාර්යයෙන්ම මැහෙන්න ඕනේ. මොකද මෙන්න මෙතන තියෙන මේ සෙට් එක අනිවාර්යයෙන්ම මැහෙන්න ඕනේ. ඒක ලෝක ළමා දිනයට ඉල්ලපු නිසා. ඉතින් හරි ඔය විදිහට තමයි අද මගේ දවසේ වැඩ ටික ඉවරනේ. එහෙනම් ඉතින් තාත් මේ වගේ පුංචි vlog එකකින් හම්බෙමු. ඔයාලත් වැඩ ටික ඉක්මනට ඉවර කරන්න. ඔයාලටත් මට වගේ මෝඩස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් හෙට vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ලස්සන දවසක්.